හායි කොහොමද ඔයාලට අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මම ඉතින් අද ඔයාලට කියලා දෙන්න යන්නේ පුංචි රුපියල් 20කින් දවස් 100ක් ඇතුළත කොහොමද ලක්ෂයක වගේ මුදලක් එකතු කරගන්නේ කියලා. ඉතින් මං අද මේ හදන්න යන මැජික් බොක්ස් එකට පුළුවන් අපිට මාස 3ක් වගේ පුංචි කාලයකින් රුපියල් ලක්ෂයක මුදලක් එකතු කරගන්න. ඉතින් එන්නකො මාත් එක්ක මේ මැජික් බොක්ස් එක හදන විදිහ බලන්න. අපි කොච්චර සල්ලි එකතු කරගන්න හැදුවත් අපේ අතින් මොනම හරි දෙයක් වෙලා ඒ සල්ලි වියදම් වෙනවනේ. ඉතින් ඒ නිසා අපිට මේ මුදල් එකතු කරගන්න ටිකක් අමාරුයි. ඉතින් මේ විදිහට ඔයත් ඉතිරි කරන්න ගත්තොත් සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. මේක නිකන් හරියට ගේම් එකක් වගේ. දවසක් දෙකක් කරගෙන යද්දි ඔයාටම එකට ආස හිතෙනවා. අපිට ඉතින් මේ වැඩේ කරන්න වියදමක් යන්නෙත් නෑ. ගෙදර තියෙන දෙයකින් උනත් මේක හදාගන්න පුළුවන්. ඉතින් එන්නකො මම කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලම ඉතින් මම A4 කොලයක් අරගෙන ඒකේ කොට 100ක් ගහගන්න තමයි යන්නේ. මොකද මම දවස් 100ක් නේ ගන්නෙ. ඉතින් ඒක නිසා කොට 100ක් අපිට ඕනේ. ඉතින් මම පහළට කොට 10යි හරහට කොට 10යි විදිහට කොට 100ක් ගහගන්න තමයි දැන් හදන්නේ. ඔන්න දැන් මම ගහගත්තු කොටු 100 20 ගුණාකාර වලින් පුරවන්න තමයි හදන්නේ. ඒ කියන්නේ 20, 40, 60, 80 විදිහට මේ කොටු 100ම අපි පුරවන්න ඕනේ 20 ගුණාකාර වලින්. එතකොට 100 වෙනි කොටුවට එන්නේ 2000. ඔන්න ඉතින් මේ විදිහට තමයි මම කොටු 100 පුරවගත්තේ. ඉතින් මම මේකට පාට පෑන් වර්ග දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔයාලටත් කැමති විදිහට මේ කොට 100 පුරව ගන්න පුළුවන්. කොට 100ක් පුරවලා ඉවරුණාට පස්සේ මම ඉතින් මේක දැන් ගානට කපා ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් අපිට මේක අලව ගන්න බොක්ස් එකක් ඕනේනේ. ඉතින් ඔයාලගේ ගෙදර ඔය ඉවත දාන ඕන තරම් බොක්ස් එහෙම තියෙනවා. ඉතින් ඔයාලට කැමති බොක්ස් එකක් අරගන්න පුළුවන්. ඉතින් මම ගත්තේ මේ බොක්ස් එක. ඉතින් බොක්ස් එක ගැන වැඩි හිතන්න එපා. ටිකක් ලොකු බොක්ස් එකක් වුණත් හොඳයි. ඉතින් ඔයාලා ගාව තියෙන ඕනම බොක්ස් එකක් මේකට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් අපිට මේකට ඔය කඩෙන් ගන්න කැටයක් උනත් යූස් කරන්න පුළුවන් කියලා. ඔව් ඉතින් අපිට පුළුවන් එහෙම කරන්න. හැබැයි ඉතින් මම මේ වෙනසකටත් එක්ක ආස හිතෙන්නත් එක්ක මෙන්න මේ විදිහට බොක්ස් එකක් අරගෙන මේ මනි බොක්ස් එක හදාගන්න. ඉතින් මගේ අතින්ම මේක හදලා සල්ලි ඉතුරු කරන්න හදන්දී ඉතින් මේකට තියෙන උනන්දුවත් තව වැඩි වෙනවානේ. ඉතින් ඒක නිසා තමයි මම මේ විදිහට කරන්න හිතුවේ. නැත්නම් ඉතින් දැන් කඩවල් වල වුණත් ගන්න තියෙනවා ඉතුරුම් කැට කියලා මේ විදිහටම කැට. ඉතින් මේ විදිහට අරගෙන සල්ලි එකතු කරනවට වඩා මට හිතුණා මේ විදිහට මගේ අතින්ම මේ බොක්ස් එකක් හදලා සල්ලි ඉතිරි කරන්න ඕනි කියලා. ඉතින් මම ওই විදිහට සෙලෝ ටේප් අලව ගන්නවා සල්ලි ආපහු ගන්න බැරි වෙන්න. නැත්නම් ඉතින් අපිට ආපහු හිතුණු වෙලාවට ඕකට හදිසියක් වුණත් ඕකෙන් ආපහු සල්ලි ගන්න පුළුවන්. ඒක නිසා තමයි ඉතින් මම ওই විදිහට සෙලෝ ටේප් ගහගෙන දෙපැත්ත කවර් කරගත්තේ. මම ඕන තරම් සල්ලි එකතු කරන්න හදලා තියෙනවා. ඒ කියන්නේ සල්ලි එකතු කරලා පර්ස් එකක එහෙම දාලා තියලා තියෙනවා. හැබැයි ඒක පාරකවත් මට එකතු කරගන්න නම් පුළුවන් කමක් නැහැ. මොකද හදිස්සි වුණක් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඒකෙන් තමයි මම ආපහු සල්ලි ගන්නෙ. ඉතින් එහෙම සල්ලි ගත්තත් ආපහු ඒකට දානවා නම් කමන්නේ. ඉතින් මම ආපහු දාන්නෙත් නැහැ. ඉතින් ওই විදිහට මට සල්ලි එකතු කරගන්න කොහොමවත්ම බැරි වුණා. ඉතින් දැන් මම මේ බොක්ස් එක A4 වලින් කවර් කරගන්න තමයි හදන්නේ. මල් ළඟ සුදු පාට A4 විතරයි තිබුණේ. ඉතින් පාට A4 තිබුණා නම් තවත් ලස්සන වෙයි කියලා මම හිතනවා.
හැබැයි මං ළඟ තිබුණේ සුදු පාට A4 විතරයි. ඒක නිසා ඉතින් මම ওই විදිහට බොක්ස් එක කවර් කරගන්නවා. සල්ලි දාන්න පුළුවන් වෙන පුංචි සිදුරක් හදාගත්තා. ඉතින් ඒක ওই විදිහට අපිට පේපර් කටර් එකකින් වගේ කපා ගන්න පුළුවන්. නැත්නම් බ්ලේඩ් එකකින් හරි අපි ওই විදිහට කපා ගන්න ඕනේ. මම දැන් මේ හදන්නේ බොක්ස් එක තවත් ලස්සන කරගන්න මනි බොක්ස් කියලා ලියලා ඒක බොක්ස් එකේ අලවන්න. නැත්නම් ඉතින් අපිට බොක්ස් එකේ වුණත් මේක ලියා ගන්න පුළුවන්. ඉතින් මං හිතුවා මේ විදිහට ලියලා බොක්ස් එකේ අලව ගන්නවා කියලා. මනි බොක්ස්ම කියලා නැතත් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට my dream fund magic box වගේ ඔයාලට ලස්සන නමක් දාලා ඉතින් මේක ලියා ගන්න හරි අලව ගන්න හරි පුළුවන්. මනි බොක්ස් කියලා ලියලා අලවනවා කියලා හිතාගෙන හිටියට මට හිතුණා මනි චැලෙන්ජ් කියලා ලියා ගන්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් මම මනි බොක්ස් කියන එක නැතුම් මනි චැලෙන්ජ් කියලා බොක්ස් එකේ අලව ගන්න තමයි දැන් හදන්නේ. මම ඉතින් මේක පෑනෙන්ම තමයි ලිව්වේ. මොකද මගේ ගාව පැටික්ලම් දෙකක් තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා කඩේට ගිහිල්ලා දැන් ගේනකන් ඉන්නත් බැරි නිසා මම ඉතින් පෑනෙන්ම ඉතින් ඒකත් ওই විදිහට ලියාගත්තා. ඊට පස්සේ මම ඉතින් ඔය ලියාගත්ත මනි චැලෙන්ජ් කියන එකේ වටේට හඳුන් කුරක් අරගෙන ওই විදිහට පුච්චලා ලස්සන කරගත්තා. ඉතින් මට හිතුණා ඒ විදිහට හදා ගන්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් දැන් ওই බොක්ස් එකේ අලවන්න තමයි තියෙන්නේ. මට ඔයාලට කියන්න බැරි වුණානේ අපි මේ ගහගත්තු කොටු 100 එකේ ඉඳන් 100ට අංක කරගන්නත් ඕනේ. ඉතින් මම ওই විදිහට ඊට පස්සේ ඔන්න දැන් අංක කරගන්න තමයි හදන්නේ. දැන් ඉතින් අපි සම්පූර්ණ කරගත්තු කොටු 100 අලව ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම බොක්ස් එකේ එක පැත්තක ඒක අලව ගන්න ගමන් තමයි දැන් ඉන්නේ. ඊට පස්සේ ඉතින් මනි චැලෙන්ජ් කියලා ලියාගත්ත එකත් බොක්ස් එකේ අනිත් පැත්තේ අලව ගන්න තමයි හදන්නේ. දැන් ඉතින් මම මේ බොක්ස් එක හදලා ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ කොහොමද මේ සල්ලි ඉතිරි කරගන්නේ කියලා බලන්න තමයි. හරි දැන් ඉතින් ඔයාලගේ මේ කොටු 100 තියෙන්නේ උපරිම ගාන 2000නේ. ඉතින් අපි මේ කොටු 100න් එක දවසකට අපිට දාන්න පුළුවන් ගාණක් තියෙනවනේ. ඉතින් ඒ ගාණ අපි තෝරගෙන ඒ ගාණ මේ බොක්ස් එකට දාන්න ඕනේ. එතකොට ඉතින් අද මම රුපියල් 2000ක්නේ දාන්නේ. ඉතින් මේ 2000 තියෙන කොටුව කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඊළඟ දවසේ අපි අපේ පොකට් එකේ තියෙන අපිට ඉතිරි කරන්න පුළුවන් තවත් ගාණක් හොයාගෙන ඉතින් ඒ කොටුව කපලා ආපහු සල්ලි දාන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයාලාට ඉතිරි වෙන සල්ලි ඒ කියන්නේ ඔයාලා shopping කරලා ඊට පස්සේ ගෙදරට ඕනි බඩු ගෙනල්ලා ওই විදිහට අපේ අතේ කීයක් හරි මුදලක් ඉතිරි වෙනවානේ. ඉතින් අපිට පුළුවන් ඒ ගාණ මේ බොක්ස් එකට දාලා ඒ අදාළ ගානට තියෙන කොටුව කපා ගන්න. රුපියල් 20ක් තමයි බොක්ස් එකට දාන්න යන්නේ. ඊට පස්සේ ඉතින් මේ 20 දාලා 20 ඉලක්කම ලියලා තියෙන කොටුව අපි කපා ගන්න ඕනි. ඉතින් ආපහු දවසක අපිට 20ක් දාන්න බෑ. ඉතිරි වෙලා තියෙන කොටුවල තියෙන අගයක් තමයි අපි මේ බොක්ස් එකට දාන්න ඕනි. ඉතින් මම මේ දවස වෙනකොට දවස් 4ක් සල්ලි එකතු කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට දවස් 100ක් ඇතුළත ඔයාලා මේ කොටු 100ම පුරව ගත්තොත් ඔයාලට පුළුවන් දින 100ක් යනකොට 1,01,000ක් එකතු කරගන්න.
ඔන්න ඔය විදිහට තමයි මම මනි චැලෙන්ජ් බොක්ස් එකක් හදාගත්තේ. ඉතින් ඔයාලත් කරලා බලන්නකො කොහොමද අපිට සල්ලි ඉතිරි කරගන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්න. අමතක නොකර මාව subscribe කරන්න.